Hi friends, iBond කියලා පිළිගන්න ඕල් ටෙක් සිංගල් YouTube channel එකට මම මේ වීඩියෝ එක කරන්න හදුවේ. ඔයාලා ගාව තියෙනවා නම් මේ වගේ ස්මාර්ට් වොච් earbud ඒව තියෙනවා නම් සියලුම අමතර කොටස් ඒ කියන්නේ මම රිපෙයාර් කරලාම දෙනවා. මෙන්න මේක චයිනීස් බැටරි එකක් මේ ස්මාර්ට් වොච් එකේ. මෙන්න අලුත් බැටරි එකක්. මේක පිටෝට ගන්නත් තියෙනවා. හැබැයි නැතිව හැමදේම මගේ ළඟ තියෙනවා. earbuds ඕන එකක්. ඊට අමතර මේ මදබෝඩ් එක අපි රිපෙයාර් කරනවා. හරි. no for තියෙනවා නම් ටච් වෙන්නේ නැත්තම් ඔය ඩිස්ප්ලේ ඕන එකක්. ඔය ভাইබ්‍රේට් වෙන්න නැත්තම් සියලුම දේ අපි කරනවා. මම contact number දාන්නම්. එහෙම නැත්නම් ඔයාලා කමෙන්ට්ස් කරන්න ඔච්චම අදන්න තියෙනවා නම් අපි අනිවාර්යෙන් මාසයක් විතර වොරන්ටි එකක් දෙනවා. ඔය බැටරි ඩිස්ප්ලේ ටච් එකෙන් මාරු කරොත් ඕගොල්ලන්ගේ අතින් වෙන දේවල් වලට කියන්නේ අමතර අපි වොරන්ටි එකක් දෙනවා. හරි. මේ වගේ තියෙනවා කන්ටැක්ට් කරලා දෙන්න. එතකොට මේක ඩිස්ප්ලේ එකත් ගිහිල්ලා තියෙනවා. මේක no for ආවේ. පේනවා ඩිස්ප්ලේ එකත් ගිහිල්ලා තියෙන්නේ මේකේ. මේ කස්ටමර් කිව්වේ බිමට වැටුණා ඊට පස්සේ පාවිච්චි කරේ නැහැ කියලා. සෝරි ඔන්නුන්නේ නැහැ කියලා. මේක ඩිස්ප්ලේ එක මේක ඩිස්ප්ලේ පාලා තියෙනවා අපි ළඟ. මගේ ළඟ ඔක්කොම බට්ටි තියෙනවා. ස්මාර්ට් right okay. ඔයගොල්ලන්ගේ දේවල් තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න. අපි හදලා දෙන්නම්. Thank you very much. Bye bye. තා වීඩියෝ එක හම්බෙමු. මේ මයික්‍රොස්කෝප් එක ගැන වීඩියෝ එකක් කිල්ලුවා. වීඩියෝ එකක් දාන්න මේ දවස්වල වැඩ ටිකක් වැඩි. ඔයාලට මේ ෆෝන් වල IC එහෙම නැත්තම් ඕනම IC එකක් තියෙන පිටකොටුවේ පෙටා ටෙක් කියන ෂොප් එක. පෙටා ටෙක්. මම ඒ ඇඩ්‍රස් එක තුන ගොඩක් අය දන්නවා ඇති. ඔය දන්නේ නැති අය ඔයගොල්ලන්ට ඉතින් ලේසිනේ. ඒකයි. හරි. බයි බයි. ඊට අමතර මේ මදබෝඩ් එකත් රිපෙයාර් කරනවා අපි. හරි. ඕලයි no for watch තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න. ඒ iPhone iWatch නෙමෙයි ඕන එකක්. Chinese normal original ඔක්කොම කරනවා. ඒ මොනවත් මාව contact කරන්න. මම contact number දාන්න. China battery දාන්නේ. හරි. Okay bye bye.